සියලුම නාගරික නායකතුමන්ගේ අවසරයි. ඒ වගේම පිටසොළු මොහොතකට පෙර අපත් එක්ක සම්බන්ධ වෙච්ච හිටපු 6 වෙනි විධායක ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, ඒ වගේම මානව හිමිකම් සාමතානාධිපතිවරුන්ගේ සංවිධාන භාරයේ මම හිතනවා යෝධ හස්තේ මේ ගෙනියමුවා සභාපති ආචාර්ය යෝහන් පෙරේරා මැතිතුමන්, ඒ වගේම ડોક્ટર ඇන්ටෝනියෝ රාජසිංහ මැතිතුමනි, ඒ වගේම මේජර් ජෙනරල් ඊ.එම්.එම්. පෙරාන්දු මැතිතුමනි, ඒ වගේම මේජර් ජෙනරල් ආර්.වී. සමරතුංග මැතිතුමනි, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මැතිතුමනි, ඒ වගේම සීල ජාතිකගේ සමගි සංවිධානයේ සභාපති ආචාර්ය නිශාන්ත දර්ශන මැතිතුමනි, රෝහිත චන්ද්‍රරාල් මැතිතුමනි, මම හිතනවා කාගේ හරි නමක් නොකියුණා නම් ඒකට සමාව වෙන්න ඕනේ. පැමිණි සිටින සියලුම අධ්‍යක්ෂක මණ්ඩලයේ ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මම හිතනවා මේ මාතෘකාවට අදාළ නොවුනත් එරුචිනාදී කීපය ජීවිතයට යම්කිසි ඔබට ප්‍රයෝජනයක් වෙයි කියලා. අපි හැම නිතරම කතා කරන මාතෘකාවක් මේ සමාජය තුළ මේ ඒ වගේම ડોક્ટર අපේ වෙනමතුමනි, ඒ වගේම විශේෂයෙන්ම මේ අපි කතා කරන මාතෘකාවක් තමයි මේ මානව හිමිකම්. විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය, අපි සමාජයට බැහැපුවාම අපිට ඇහෙන මාතෘකාවක්. මෙතනින් හරියන්නේ නැහැ. අපි ජාත්‍යන්තරයට යන්න ඕනේ මානව හිමිකම්. මේ ප්‍රශ්න විසඳගන්න. එහෙම කියන දන් අපිට එනවා. ඇත්තටම මොනවද මේ මානව හිමිකම්? මිනිස්සෙක් මේ ලෝකෙට ඉපදිච්ච දවසේ ඉඳන් මිනිස්සයා හුස්ම ගන්න පටන් ගත්ත මොහොතේ ඉඳන් හුස්ම ඉවර වෙනවා. ඒ කියන්නේ මරණ මොහොත දක්වාම උඩ හිමි වෙන අයිතිවාසිකම් සහ හිමිකම්. දැන් මේක රජයක් විසින් ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේක රජයක් විසින් පිළිගන්න ඕනේ. සහ මේක ආරක්ෂා කරන්න ඕනේ. සහ මේකට ගෞරව කරන්න ඕනේ. සතුන්ට පමණක් හිමි නොවන මිනිසුන්ට පමණක් හිමි වෙන අයිතිවාසිකම්. ලෝකේ සෑම පුද්ගලයෙකුටම හිමි වෙන අග්‍රගණයේ අයිතිවාසිකම්. දැන් ලෝකේ විවිධ ආගම් වල මේ සම්බන්ධව කතා කරනවා. හැබැයි මේක ඇතුලේ තියෙන වැදගත්ම පණිවිඩය තමයි මේක සදාචාරාත්මක බැඳීමක්. ඒක තමයි වැදගත්ම පණිවිඩය. සදාචාරාත්මක බැඳීම. ඒ නිසා මේ හැම අයිතිවාසිකමක් හැම හිමිකමක්ම එකට සැබවිව පවතී. එක හිමිකමකට හරි අයිතිවාසිකමකට ගරු නොකිරීමෙන් අනිත් අයිතිවාසිකම් වලට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ලෝකේ සෑම රටකම මේ හිමිකම් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම තියෙන ගවර්න්මන්ට් එකට. රජේ. එතකොට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපිට තියෙන මූලික අයිතිවාසිකම්. මොනවාද මේ මූලික අයිතිවාසිකම්? සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස, ආගමික නිදහස, ආගම වෙනස් කිරීමේ නිදහස, වදහිංසනේ, කෝරත්වේ, අවමන් කිරීම, දඩුවම් කිරීම ආදී
නිදහස් වීමද